පුතේ අවුරුදු ගානකට පස්සේ බිස්කට් එකක් කනවා. මිනිහා කොකුඹියෙක්. ඕකම ගණන් ගන්න හොඳ නැහැ. ඌව ගණන් ගත්තාම තමයි ওই කූඹිය හැමතරම ඉන්න කන වෙලාවෙ පීරිලා. අන්න උරතල් කරනවා. ඔය මොකද්ද දන්නවද වෙලා තියෙන්නේ? අද උදේ පාපිස්සක් කිරුවා කියලා මට හොඳටම බැන්නා. ඉතින් ඔය දැන් බොරුවට ඔය උරතල් කරනවා. අනේ ඉතින් මොන වුණත් දවසකට හරි හොඳ එකක්. උදේ වෙන්න හොඳට ඉන්නවා හවස. ඔළුව අත ගන්නවා මසාජ් කරනවා. හොඳට නිදා ගන්න පුළුවන් හැබැයි. එම අවුලක් නැහැ. හැබැයි ওই සමහර ලාවට නම් මට කුණුහරු පොඩ්ඩක් කියේනවා. ඒව ගණන් ගන්නෑ. ඔන්න පුතේ අර පූස්තා ලියනවා. කළු පූසා. හැමදාම මේ පැත්තට එනවා. මාව බලන්න තමයි ඉතින්. දන්නේ නැති ඉතින්. මනමාලියා වගේ ඉන්නවනේ මාත්. ඔන්න ඔය ගණන් ගන්න නැතුව ඉන්නව නහක බලාගෙන. ගණන් ගන්න ගියාම ඊට පස්සේ කරේ එල්ලෙන්න ගනි. බලන්න හොඳ නෑ වැඩි මේ පැත්ත. බලමු හොරියෙන් ඇහැදලා අපිට තාම බලන් ඉන්නේ. ගණන් ගන්න හොඳ නෑ. ගණන් ගත්තාම තමයි ප්‍රශ්නේ තියෙන්නේ. පෙරේත අවු කැවිලා මගේ ඇඟේ ඉල්ලෙන්න හැදුවා. මම මොනවාක සත පහකට ගණන් ගත්තේ නෑ. කළු පූස්තරියා. මොකක්ද යකෝයි සද්දේ? බල්ලෝවත් කන්නේ. මොනවනත් ගෝරිල්ලෙට්ට පාම් පෙත්තකින් ගහලා වගේ තමයි සද්දය ආවේ. පිස්සුවකෙක්. හාපු. මිනිහා කවරුවා එහා පැත්තෙන් ඇවිල්ලා. යකෝ කළු පුස්තඩිය එහා පැත්තේ මගේ හිටියේ. දැන් මිනිහා කොමිය පැත්තට ඇවිල්ලා. ඕනම් එසේ මෙසේ පොරක් නෙවෙයි. ෂේප් එකේ මෙතනින් කැපෙන්න තමයි තියෙන්නේ. කැපෙන්නත් හිතනවා. මේ මොකද කොමි? ඒ පාර කූඹියේ. යකෝ මේ කූඹි රැළවල් හැමතැනම